ගිහින් බෑ. ඉතින් ගයිස් මේ තියෙන්නේ අපේ වැව. ඔක්කොම හිඳලා තමයි තියෙන්නේ. ටිකයි දැන් වතුර තියෙන්නේ. මේ මෙහෙටත් එක වතුර ගහලා තිබ්බේ. ඉතින් අපි බලමු තව ටිකක් ඉස්සරහට ගිහින් අපේ වැව කොයි වගේ තියෙනවද. වාන්ට එකක් උතුරන්න වතුර දැම්මා. රසෙන්ද සිදුවීමක්. ඉතින් ගයිස් බලන්න. දැන් ඔක්කොම හිඳලා ගයිස් කොච්චර ගැඹුරක් තියෙනවද කියලා බලන්න ඉතින්. අඩි කීයක් ගැඹුරද? ගයිස් මේ තියෙන්නේ අපේ ඉස්සෙල්ලාම වාහන. මේ තියෙන්නේ ඉතින් අපේ පන්සල. පන්සලට යන තියෙන්නේ එහා පැත්තේ යන තියෙන්නේ වෙන පාරකින්. ඉතින් මේ මෙතනට මේ පඩියට උඩින් දැම්ම වතුර ටිකක් තව ටිකක් ඉස්සරහින් තියෙනවා ගයිස් සොරවුව. අපි ඉතින් හොරවුව ගහලා තියෙන්නේ. ඉතින් ගයිස් ඉස්සරහින් අපේ කැඩිච්ච තැන හදනවා. අපේ වැව කඩාගෙන ගියා ගයිස්. ඉතින් අපි කැඩිච්ච තැන තමයි පෙන්නන්න යන්නේ. මීටර 100ක් විතර තියෙනවා තුන. කැලේ බැස්සොත් එරෙනවා එන්න නම් බෑ. අපේ හොරවුව. මේ තියෙන ඉතින් ගයිස් අපේ හොරවුව. මේකට මොකද කියන්නේ පිසෝදුනේ. මම ගත්ත මේකට කියන්නේ. ලොකෝ. නෑ මේකට කියන්නේ මම ගත්ත නම මතක. හරි මේන් ඉතින් අපේ හොරවුව. හොරවුව කට. ඊට ඉස්සරහට යන්න තියෙනවා ගයිස්. අර තියන්නේ ඇතින් පේන්නේ චෛත්‍ය. ඉතන්ට යනකම් අපි වැව තියෙනවා. ඊට දුර තියෙනවා. අර ඉස්සරහ යන්නේ අපේ මාමා කෙනෙක්. එයා නම් පේන්නේ. එයා එතන ගියාට පස්සේ වෙන්න. හරි එන්නේ කොක්කුර යන. කොක්කුර යන නේද ඉන්නේ. අපේ මාමා කෙනෙක්වත් නැහැ කොක්කු කාලා. ඉතින් ඉස්සරහින් කැඩිච්ච තැන තියෙනවා. ඉතින් එතන තමයි මාළු ඉන්නේ. බලන්න ගයිස් අපේ බන්ට් එක. ගයිස් තව ටිකක් ඉස්සරහා තමයි ඉතින් වැව කැඩුනේ. ගයිස් ඉතින් ඊටම චූටි වතුර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ගයිස් මේ පාරවල් යට වුණා. පාරවල් යට වෙලා පාරවල් කඩාගෙන ගියා. තව මේ ලයිට් කණු කැඩුනා. ඊට පස්සේ ට්‍රාන්ස්ෆෝමරේත් කැඩුනා. අපිට ඒ හින්දා දවස් 5ක් විතර මේ කරන්ට් එක නැති වුණා. ඉතින් බලමු ගයිස් කොහොමද වෙන්නේ කියලා වැඩේ. යන්න බෑ. ඊටමත් පට්ටු මාර්ගකින් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් බයික් ගිහිල්ලා මඩ කරලා තව දියුල් තියනවද නැවට. බලන්න දියුල් තියනවද කියලා දුවන්නේ. මේ ළඟ තියෙනවා දිගුල් ගහක්. ඉතින් ගයිස් මේ බේල් කඩාගෙන ගියා. ඉතින් ඔයාලා දන්නවා ඇති තලයිමන්නාරමට යද්දින් මාංකුලම තියෙනවා. ඒ මාංකුලමටත් එක්කම ගියා අපේ වැවේ වතුර. ඉතින් බෙල්ලන් කඩවනේ සිංගල බස්. මෙන් ගයිස් අපේ දියුල් ගෙඩියක් කොත් ඇදලා නැහැ වැඩක් නැහැ. අපි කියනන් කෑව ගෙඩියක්. තිබිලා ගන්න අමාරුයි. බලමු අපි. අර තියෙන ඉතින් අපේ වැව හදන JCB එක. බැකෝ එක. ඒරි මට වැරදුනා. ගයිස් ඉතින් මේ හරියෙන් වතුර දාලා තියෙනවා. ඉතින් ඔයාලට පේන මැදි පාසි. ඉතින් කට්ටිය මාළු වලනවා දැන් තව ටිකක් ඉස්සරහා. අපි ඉතින් ගිහින් බලමු. අපි මාළුවෙකුත් අල්ලලා පෙන්නන්නම් ඔයාලට. කොරලියක් අල්ලලා පෙන්නන්න. කොරලියක් අල්ලලා පෙන්නන්නම් ගයිස් අපි. ඉතින් තමයි අපේ වැව කැඩිලා ගියේ. දැන් ඉතින් අපිට අර පැත්තට යන්න විදිහක් නැහැ ගයිස්. බලමු යන්න පුළුවන් වේද කියලා. දැන් අපි කොහොමද යන්නේ? පයින්ද දැනකුත් නැහැ. මෙතන නම් ටිකක් පොඩි උස නැහැ බන්ට් එක. හරි ගියා. බලමු මොකද වෙන්නේ කියලා. ගහන පස්පාර ගහ. නා යනවා නා. වැටි. ඉතින් ගයිස් අතන ඉන්නේ අපේ නංගි කිරියත්තයි. ඔය ඉන්නේ අපේ නංගි කිරියත්තයි.
ඉතින් අපි එන්නේ ඔයාලට මාළු. ඒ තනි රෝදින් බයි යන්නේ. මාරුනේ. කියන්නේ. ඉතින් තනි මේකෙන් යන්නේ. ඒකත් මාරු එක්ස්පීරියන්ස් එකක් නේ. දැන් බකෝ එක වැටෙන ඕන මෙන්න තමයි තියෙන්නේ. එහෙම වැටෙනවද? අපිට යන්න විදියක් නැහැ නේ. අඩෝ බැස්සනේ. ගයිස් බැස්සාරක. ගයිස් ඉතින් හොඳටම ලෑ වුණා. අපි ඉතින් දැන් යන ගමන් තමයි ඉන්නේ. අපිට ඔයාලට මාළුවෙක් අදලා පෙන්වන්න බැරි වුණා. ඉතින් අපිට ඒක සමාවෙන්න සෝරි. දුකයි. අපි වෙන දවසක මාළුවෙක් අල්ලලා පෙන්වන්න. ඉතින් ගයිස් අපි ඊයේ මෙහෙට ඇවිල්ලා මාළු කොරලි අරන් ගියා. හෙනට සෑහෙන්න අරන් ගියා. හරිද? ඊට පස්සේ ඊයේ එවුන් අපි අපේ ගෙදර ටැංක් එකට දාලා උදේ බලද්දී ගයිස් ඔක්කොම මැරිලා. ඊට පස්සේ මායි නංගි වල දැම්මා. අපි ගණන් කරා ඉතින් මාළු කීයක් හිටියද කියලා. ගයිස් කොරලින් විතරක් 77ක් හිටියා. 77ක් ඇල්ලුවා. තමයි වෙවෙන් මල්ලංගාව ගොඩ දෙනෙක් ඉන්නවා මෙතන. ගයිස් ඉතින් බැකෝ එකට යන්න බෑ. එතනින් තාමත් පට්ටු මාර්ගයක් තියෙන්නේ. ඉතින් හෙන ගොඩක් ඉන්නවා. ගයිස් ඉතින් දැන් අපි මෙතන එයාලා මාළු කෑම කනවා. ඔව්. ඉතින් මිල්ල වෙනන් ඉන්නවනේ ඉතින්. කිරි ඇත්තලා. වවුල නේද බම් මේ? ඉතින් මේකේ කටු අපි යනවා ඉක්මනට ගයිස්. රෑ වෙලා තියෙන අපි දෙන්න විතරයි ආවේ තනියම. කාවයියෝ ඉතින් ගයිස් කුරුළු බිහට්ටක් තියෙනවා. අඟුට්ටෝ තේප් කුරුළු බිහට්ට පැටව කුසෙක් තව සිටි පැටව එවුන් ඉතින් ගයිස් අපි මෙතන තියෙන චූටි පාරක් තියෙනවා. ඒකෙන් යන්න තමයි හදන්නේ. ගොඩක් හිටියා. එයාලා ඉතින් යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි ගෙනත් දැම්මා. එයාලා ගයිස් එයාලා ඔක්කොම මැරුණා. අද උදේ පාන්දර මැරලා හිටියා. ඒ අපි ඊය අර මැරිලා හිටපු මාළු එවුන් දාලානේ ආවේ අපි. ගයිස් කිරි අතල එනවා ඉතින් මෙතනින්. අපි යන්න හදපු තැනින් එයාලා එනවා. ඒ අපිට වතුර පා ගන්න බැරි වුණානේ ඒකේ. එනවා. චුට්ටක් ඉන්නවා. ඉතින් guys අපි ගෙදර යන්න තමයි හදන්නේ. අපි ඉතින් ගෙදර මාළු වගේක් ඉන්නවා. එයාලා ඔයාලට පෙන්නන්නම්. අපි යාලා නම් හැබැයි ඉතින් මේ අපේ මේකෙන් නෙමෙයි ගත්තේ. මේවෙන් නෙමෙයි අරන් ගියේ. තව අපේ ගෙවල් ළඟ තියෙනවා ගවක්. එතනින් තමයි අපි එයාලා ගත්තේ. මම පෙන්නන්නම් ඉතින් එයා ගව ගෙදර ගිහිල්ලා. මම මේ ඊයේ මෙතන මාළු 3 දෙනෙක් දැම්මනේ චූටියෝ. ඉන්නවද දන්නේ නැහැ. මං ඊයේ මේව කර මාළු නැහැ හලෝ. මෙතනින් තියලා ගිය මාළු නැහැ. මොනේ මාළු? චූටි මාළු වගේ. ඒ උන් මේ නේද? නෑ මැරිලා. මැරිලා ඉඳී. ඒ කල්ලා කිසි හරි ආයෙත් හරි. මම මට පස්සේ තමයි. එයා මාළු වගේ. ඒ තමයි තමයි. ඒකලා ඔය චූටි මොන වෙලද? චූටි සොප්. ගයිස් ඉතින් පාසි තමයි ඔය තියෙන්නේ ඔක්කොම. ඉතින් ගයිස් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.